පුදු සිරිතේ පළමු වසරට අපේ පන්තියේ බුද්ධ ධර්මය විසි උගන්වන්නේ ධර්මිකා ගුරුතුමියයි. පාඩම ඇරඹීමට පෙර ළමුන් සමග සුවද වචන කිහිපයක් කතා කිරීම ඇගේ සිරිතයි. එක් දිනක් එලෙස පාඩම අරඹද්දී සුලෝචනා ප්‍රශ්නයක් ඇසුවාය. ගුරුතුමිනි, පොහේ දවසේ ආච්චිලා ගෙදර ගියා. ආච්චිලා අපිව ළඟ පස්සරකට එකතු කරගෙන ගියා. ගිහින් බෝධීන් වහන්සේට වඳිනකොට අපි නොකියන ගාථාවක් කියා ආච්චි වැන්දා. පතමම් බෝධි පල්ලක්කන්, දුතියංච අනිම්මිසන්, තතියංච චංකමනං සෙට්ටන්, චතුන්තන් රත නාගරන්, පතමං අජ පාලංච මුතිවින්දේන චත්තමන්, සත්තමන් රජයානම් වන්දේ තන් මුනි සේවිතන්. මෙම ගාථාවසා ගුරුතුමිය බොහෝම හොඳින් කියා අගය කළාය. එහෙනම් අද ගාථාවෙන් කියවෙන්නේ මොකක්ද කියලා පහදා දෙන්නම් කියා බුදුරජාණන් වහන්සේ සත්සතිය ගැන කළ ආකාරයෙන් ඉන්පසු ආදිය පිළිබඳව ඉතා දීර්ඝ විස්තරයක් කරාය. සතිය පළමු වෙන සතිය ජයශ්‍රීමා බෝධීන් වහන්සේ මුල තමයි වැඩ සිටියේ. සිදුවූ වැදගත් කාරණා අපි දෙවියන්ගේ සැකදුරු කිරීම පිණිස යමක මහා ප්‍රතිහාර පෑම විතරක් කියන එක ලේසියිනේ. දෙවන සතිය ජයශ්‍රීමා බෝධීන් වහන්සේට ඊසාන දෙකේ අනිමිත ලෝචන පූජාව පැවැත්වීම හේවත් සතියක් ඇස්පිය නොහෙලා බෝධීන් වහන්සේ දෙස බලා සිටීම. දෙවන සතියේදී බෝධී මූලේ හා අනිමිත ලෝචන පූජාව සිදු ස්ථානය අතර රුවන් සක්කම හේවත් සක්මන් කිරීම. තිවන සතිය බෝධීන් වහන්සේට වයන දෙකින් රුවන් ගෙහි අභිධර්ම මෙනෙහි කිරීම කරා. පස්වන සතියේදී අජපාල නුගරුදු මුල ඔහුක ජාතික බමුණක පැමතීම සහ ඔහුට සැබෑ බමුණකේ ලක්ෂණ කියාදීම කරා. තව තන්න ඇරති රංගා යන මාර්ගවලට පැමිණුවා. තමන් වහන්සේට ගුරුවරයෙකු නොවන නිසා ධර්මයේ ගුරුතන්හි තබා ගැනීමට තීරණය කළා. 6 වෙනි සතියේදී මිදෙල්ල ගස මුල මහා සුළඟ සමග වර්ෂාවක් ඇතිවීම සහ එම වර්ෂාවෙන් බුදුරදුන් ආරක්ෂා කිරීමට මුචලින්ද නාරජු ඉදිරිපත් වෙනවා. 7 වන සතියේදී කිරිපල් නුගුර මුල සමාපatti සුවයෙන් වැඩ සිටීම. ඉහත සඳහන් පරිදි සත්සතියක බුදුරජාණන් වහන්සේ මුව දෝවනය කර කිරිපල් නුගරුට වැඩි සිටි අතර තපස්ස බලලකු නම් වෙළෙන්දා දෙබෑයෝ පැමිණ අස්සුණු හා මීපිඩු පූජා කළය. ඔවුන්ට සුදුසු පූජානීය වස්තුවක් ඉල්ලූ විට කේසධාතුන් සල්පයක් දුන්සේක. බුදුන් වහන්සේ හා දහම් සන්න ගිය පළමු දේවටික උපාසකවරුන් ලෙස හැඳින්වී වන්නේද මේ සපස්සු බල්ලුක දෙදෙනාය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි මහා සම්පති සහපති මහා බ්‍රහ්මයා ලෝකයට ධර්මය දේශනා කළ ලෙස ආර්දනා කරේය. කවරෙකු දන්න මට ගුරුවරයෙකු නැති සාමාන්‍යද නැත. මම රහත් වෙමි, නිරතන ශාස්ත්‍රය වෙමි, සම්මා සම්බුදු වෙමි. දම්සස් දුන්න. ඉන්පසු ඔබගේ තමයි ඔබ අනන්තද ජින්න. ඇයි බුදුරජුන් හිරෙසීය. සීල කෙලෙස් පරදවා නිමත් පසක් කළ තමා ජින් යැයි හැඳින්විය හැකිය බවට බුදුරජාණන් වහන්සේ ඔබකට පිළිතුරු ලැබිණි. ඔබක එය එක්සෙත් විය හැකිය. හිස සලා පිටත් විය. ඒක කිව්වේ මෙන්න මෙතන තියෙන උපකරණ ආජීවකයක් කෝ තමයි ඒක ඇව්වේ. බණ සිත පල්ලෙන් වැඩකර බුදුරජාණන් වහන්සේ කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජී යන පස් වග මහණුන්ට දම්සක් දේශනා කළහ. ඒ අතර ඇසළ පොහොසත්දා පොහෝ දිනයක්නේ. එම දේශනාවේ අසා පළමුව කොණ්ඩඤ්ඤ තාපසතුමාද අනෙක් සියලු දෙනාද සෝවාන් වූ අතර බුදුරජාණන් වහන්සේ ඔහු
එහි බික්කු භාවයෙන් පැවිදි කළසේහ. අනන්ත ලක්කන සූත්‍ර දේශනාව අසා උන්වහන්සේලා රහත් වූයේය. බරණැස් සිටුතුමා මහා ධනවැදිවි සුඛෝභීති ජීවිතයක් ගත ඔහු කී. එතුමාට යසනම් තරුණ පුත්‍රයෙකු සිටිය. හැත්තෙම සැප සම්පත් පිළිබඳ කලකිරි ජීවිතය සැනසිල්ල සොයමින් දිනක උදෑසන නිවසෙන් පිටව බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි ඔහුට උන්වහන්සේගේ විසින් ධර්මය දේශනා කරන ලදී. හෙතම සෝවාන් විය. නිවසේ නොසිට තම පුත් සැවමින් යසකුල පුත්‍රයාගේ පියා පැමිණියේද බුදුරජුන් වෙත්සයි. බුදුරජාණන් වහන්සේ බරණැස් සිටුතුමා පුත නොපෙනීමට අධිෂ්ඨාන කළහ. පසු පියාට ධර්මය දේශනා කළහ. හෙතෙම තෙරුවම සෝවාන් වූ අතර අස සිටි යසකුල පුත්‍රයා ධර්ම දේශනාව අසා සිටි රහත් ඵලයට